දැන් බණ ටිකක් අහමු. බණ අහන වෙලාව පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තෝරගත්තේ මජ්ක්‍ධිම නිකායේ රාජ වර්ගයට අයිති සූත්‍රයක්. මේ සූත්‍රයේ නම ධම්මචේතිය සූත්‍රය. ධාර්මික චෛත්‍යයන් පිළිබඳව වදාළ දෙසුම තමයි ධම්මචේතිය නමින් හඳුන්වන්නේ. මේකෙදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා සෑම කල්හිම චෛත්‍යයක් මෙන් බැබලිය හැකි ආකාර කීපයක්. දැන් අපි දන්නා හොඳටම ඔයත් තනරාදුපුරයට ගියාම මහා සෑය ඉතාමත්ම ලස්සනට බබලද්දී අපිට හිතට මොනතරම් පිරියක් එනවද කියලා නේද? උණු පිරියම් කරලා බොහොම ලස්සනට තියෙද්දි චෛත්‍ය අගයත් වැඩි. හැබැයි පින්වන්දි ඒ ආකල්පෙම එන්නේ නැහැ නටබුන් වෙච්ච සෑ දකින්නේ. නේද? ගඩොල් ගැලවිච්ච, වරිච්ච බිත්ති ගැලවිච්ච, කඩාගෙන වැටිච්ච පස් කඳු වගේ තියෙන චෛත්‍ය දැක්කම අර හැඟීමම අපිට උපදින්නේ නැහැ. නටබුන් සෑයකයි හොඳට හුණු පිරියම් කරපු සෑයකයි ලොකු වෙනසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඔබටත් කියන නටබුන් චෛත්‍ය වෙන්න එපා. එතකොට කාගේවත් ඇහැ ගැටෙන්නේ නැහැ. කවුරුත් ඒකට ගෞරව ආදර දක්වන්නේ නැහැ. පැවැත්මකුත් නැහැ. මිනිස්සු කොහොමද ධාර්මික චෛත්‍යයක් වෙන්නේ? අන්න ඒක තමයි ධම්මචේතිය සූත්‍රයෙන් දේශනා කරන්නේ. අපේ බුදුහාමුදුරුවෝ මේදතලුම්ප කියන ශාක්‍ය උද්‍යානයේ වැඩ ඉන්න කාලේ කොසල් මහ රජුරු රාජකාරියකට පිටත් වුණා නගරක කියන ග්‍රාමයට. ඉතින් කොසල් රජුරු ඉතාමත්ම වෙහෙස මහන්සි වෙලා මේ වෙනකොට කොසල් රජුරවන්ට වයස අවුරුදු 80ක් රජුරු බොහොම වෙහෙසටපත් වෙලා හිටියේ. රජුරු කිව්වා විවේකයට තැනක් බලන්න. ඒ පාර දීඝකාරාය නැමතියා රජුරව එක්කන් ගියා නගරක ගමේ තිබ්බ උද්‍යානයට. හරි ලස්සනයි. ගහකොළ පිරෙලා කතා සීපාව ඉන්නවා. නිල් දිය ඇලි ඊළඟට සුදු ඇලි තල හරිම නිස්කලංක නිහඬ පරිසරයක්. රජුරවන්ට පින්වත්නි මේ නිහඬ පරිසරයේදී මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. මොකද බුදුහාමුදුරුවෝත් නිහඬ බවට හරි කැමතියි. බුදුහාමුදුරුවෝ මහා ගෝසාකාරී ශාස්ත්‍රවරේ නෙවෙයි. ඒව සමහර ලාවට පින්වත්නි බුදුහාමුදුරුවෝ පාරේ වඩිද්දී අන්‍යාගමික ශාස්ත්‍රවරු කියනවලු නිශ්ශබ්ද වෙන්න. ශ්‍රමණ බවත් ගෞතමයන්ෝ අපි නිහඬව හිටියොත් උන්වහන්සේ මේ පැත්තට ගොඩ වෙයි. අපි ගෝසාකරොත් උන්වහන්සේ යයි. මොකද බුදුහාමුදුරුවෝ කැමති නිශ්ශබ්දතාවයට. බණපතේ කියන ඈත ප්‍රදේශයකින් ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න උන්වහන්සේලා ගෝසා කරනවා. බුදුහාමුදුරුවෝ අහනවා මොගලන් හන්දගේ මොගලන් කවුද අර කෙවුලන් පිරිසක් වගේ කෑ ගන්න. කෙවුලෝ කියන්නේ මාළු අල්ලන අය. කවුද අර මාළු අල්ලන මිනිස්සු වගේ කෑ. ඒ පාර කියන ඔබ වහන්සේව මුණ ගැහෙන්න ඇවිල්ලා. හාමුදුරුවෝ ටිකක් දුර ඉඳලා. මොකද්ද බුදුහාමුදුරුවෝගේ උත්තරේ? මට මුණ ගැහෙන්න නෙවෙයි ඒ වගේ අයව දකින්නවත් මං කැමති නෑ යන්න කියන්න කිව්වා. ඒ නිසා මතක තියාගන්න ඕනේ බුදුවරු හැමතිස්සෙම කැමති නිහඬකමට. කොසල් රජුරන්ට හිතෙනවා අනේ බුදුහාමුදුරුවෝ මේ වගේ තැනක් දැක්කොත් කොච්චර උන්වහන්සේට ප්‍රියතාවයක් ඇති වේද? බුදුහාමුදුරුවෝ කොහෙද දන්නේ? මතක් වුණා. ඒ පාර අහනවා දීඝකාරා නැමතියගෙන් දීඝකාරායන තථාගතයන් වහන්සේ මේ දිනවල කොහෙද වැඩ ඉන්නේ? දීඝකාරායන කියනවා බුදුහාමුදුරුවෝ ඉන්නේ එහා ගමේ මේදතුලුම්ප උද්‍යානයේ. උන්වහන්සේ ඉන්න තැනට යන්න පුළුවන්ද? පුළුවන් රජතුමනි. යොදුන් 3යි. හරියටම ගියොත් අපිට එක වරුවකින් යන්න පුළුවන්. පින්වතුන් දන්නවා යොදුනක් කියන්නේ හැතැම්ම 16ක්. යොදුන් 3යි කියන්නේ හැතැම්ම 48යි. වරුවකින් යා ගන්න පුළුවන් කිව්වා. එනිසා රජුරුව කියන හොඳ යානාවක් යොදන්න. ඉතින් සුදුසු යානාවක් යොදාගත්ත. මෙතනින් ඔයයන්ට තේරෙන්න ඕනේ ඉස්සර හිටපු රජවරුන්ගේ ඇමතියෝ කොච්චර බලවත්ද කියලා. ප්‍රශ්නයක් අහද්දී නිවැරදිම උත්තර දෙන්න පුළුවන්කමද? දාදා අපේ පාලකයන්ට එහෙමයි ඉන්නවා. අද කියන්නේම බොරුනේ. පාලකයා පහුවෙන්දට සමාජයේ ඉස්සරහ ලැජ්ජ වෙනවා. ඇයි? දීලා තියෙන්නේ වැරදි තොරතුරු. මේගොල්ලෝ එහෙම නෑ. මේගොල්ලෝ බොහොම දක්ෂයි. රජුරුවෝ කරත්තේ නැගලා පින්වත්නි ආව මේදතුලුම්ප උද්‍යානයට. ඔන්න හැදිච්ච කැම්ම ගැන පාඩමක් උගන්වනවා. රතයෙන් එන්න පුළුවන් සීමාවේ රතයෙන් ඇවිල්ලා රජුරුවෝ මේදතුලුම්ප උද්‍යානයට ඇතුල් වෙද්දී රතයෙන් බැස්සා. මොකද පූජනීය කෙනෙක් ගෞරවාන්විත කෙනෙක් මුණ ගැහෙන්න යද්දී පින්වත්නි අපි අපේ ලොකුකම් ප්‍රදර්ශනය කරන්නේ නෑ. රජුරුවෝ රතයෙන් බැහැලා පාගමනින් ඉදිරියට එනවා. ස්වාමීන් වහන්සේලා මලු මම්පේ තමදින වෙලා එක හාමුදුරුව කෙනෙක්ගෙන් වැඳලා අහනවා රජුරුවෝ අපේ භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ?
ඒ පුංචි හාමුදුරුවෝ රජුරවන්ට කියනවා පින්වත් මහරජතුමනි ඔය ඉදිරියෙන්ම පේන කුටියේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. ඔබතුමා ශබ්ද නගන්නේ නැතුව ආලින්දයට ගොඩ වෙන්න උගුර පාදන්න. අගුලට හිමීට තට්ටු කර තුන්වහන්සේ දොර ආරි. ඔන්න ගෙදරකට ගියාම හැසිරෙන විදිය පණ පොතේ උගන්වනවා. ඒ කියන්නේ ගේට්ටුව ළඟ ඉඳන් කෑ ගහන්න ඕනේ. දැන් අපි මිනිස්සු ගේට්ටුව වලට තඩි බානවා, අක්කේ කියනවා, අයියේ කියනවා, ගෙදර කවුද ඒව ඕනේ නැහැ කිව්වා. ගෙවල් වටේ යනවා, සමහරු ජනෙල් වලින් එබෙනවා, ගිහිල්ලා පිළිකන්න හිට ගන්නවා. හොඳ හැදිච්ච මිනිහෙක්ට කොහොමද කියලා දුන්න බණ පොතේ ගෙදරකට ගියාම හැසිරෙන්නේ. ඒ පාර රජුරෝ ශබ්ද නගන්නේ නැතුව ආලින්දයට ගොඩ වුණා, උගුර පෑදුවා. සද්දයක් කළා. එතකොට ඇතුලේ ඉන්න කෙනා දන්නවා කවුරු හරි ඇවිල්ලා ඉන්නේ. දොරේ අගුලට හිමීට තට්ටු කරා. ඒ අගුලට තට්ටු කරන්න ගියප එකෙත් හේතු තියෙනවා. දාරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කැලේ කුටිවල ඉඳිද්දී එකපාරට දොරට තට්ටු කළා කියලා දොර අරින්න යන්න එපා. දොරේ කොහෙටද ඒ තට්ටුව වැදුනේ කියලා හොඳට අහුම්කම් දෙන්න. සාමාන්‍ය මිනිස්සෙක් නම් පෙන්වන්නේ දොරක තට්ටු කරන්නේ කොහෙටද? දොරේ අගුලට මැද හරියට. මිනිස්යාගේ ශරීරය උසට සාපේක්ෂව දොරේ මැද. දොරේ ඉහළට තට්ටු කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ කියනවා අමනුෂ්‍යෙක් විය හැකියි. ඊළඟට දොරේ යටට තට්ටු කරනවා නම් සත්වෙක් විය හැකියි. කැලේ ඉන්න සත්තු ඇවිල්ලා ලීයට තට්ටු කරන සත්ත්වය තමයි ඒ ඇහෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ හරි පුදුම දර්ශනයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ පුංචිම දේ ඉඳන් මිනිස්සු හිතන පතන වෙදී වෙනස් කරගත හැකි ආකාර උඩින් පල්ලෙන් යන දාමන් නෙවෙයි. ඒ පාර රජුරෝ ඒ විදිහට කරාම බුදුහාමුදුරුවෝ දොර විවෘත කළා. පින්වත් මහරජතුමනි එන්න ඇතුළට කියලා. රජුරෝ තමන්ගේ ඔටුන්නයි කඩුවයි නලල් පටයි ගලවලා දීඝකාරායනගේ අතට දුන්නා ඇමතියගේ අතට. ඇමතියා දැනගත්ත එහෙනම් මේ පෞද්ගලික කතාවක්. මම මෙතනින් එහාට යන්න හොඳ නෑ යා නතර වුණා. රජුරෝ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ කුටිය ඇතුළට ආපුවම භාග්‍යවතුන් වහන්සේ කිව්වා හොඳයි පින්වත් මහරජතුමනි මෙහෙන් වාඩි වෙන්න. හැබැයි රජුරෝ බුදුහාමුදුරන්ට ලස්සනට වන්දනාමාන කළා. මෙන්න මේක තමයි සූත්‍රයේ දේශනා කරන්න මුල් වෙච්ච කරුණ. බුදුරජාණන් වහන්සේට බොහොම ගෞරවයෙන් රජුරෝ වැඳා. කොහොමද වැඳේ? අපේ බණ පොතේ සඳහන් කරනවා භගවතා පාදේන සිරසා නිපතිත්වා. බුදුහාමුදුරුවන්ගේ පාද දෙක උඩ තමන්ගේ නලල තියලා. භගවතා පාදේන මුඛේන පරිචුම්බති බුදුහාමුදුරුවන්ගේ පාද දෙක තමන්ගේ මුඛයේ ස්පර්ශ කරමින් බිමි නේද සිපගනිමි. පාණින් එච සම්භායති කකුල් හොඳට අතගගා මම් පසේ නදී කෝසල මම් පසේ නදී කෝසල මම් පසේ නදී කෝසල. දඹදිව රාජ්‍යයේ හිටපු මහා බලසම්පන්නම රජා බුදුහාමුදුරන්ට වැඳපු විදිය. අද නම් සමහරුන්ට නැවෙන්නත් බෑ දිගෑරෙන්නත් බෑ. බොරුවට බාගෙට වැඳලා කියන ඔස්ටියෝපොරොසිස් හැදිලා තියෙන්නේ කියලා. කොන්දේ අමාරුව කියලා. නැවෙන්නත් බෑ. හොරට නිවන්දින්න. විශේෂයෙන්ම දැකලා තියෙනවද ලොකු මිනිසුන්ට ලොකු බඩගෙඩි තියෙනවානේ. නේ? ඒගොල්ලෝ අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියනවා වගේ තමයි වඳින්නේ. මිනිස්සු පින්වත්නි මේ වන්දනේ තියෙන වටිනාකමවත් සමහර තැන්වලදී තේරුම් අරගෙන නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරන්ට ආනන්ද තථාගතයන් වහන්සේට වැන්දත් ඇති සුගතිය යන්න පුළුවන් කියලා. එනිසා මේ තියෙන සත්‍චාරිත්‍ර ධර්මවල ස්වභාවය නිරන්තරයෙන්ම අපි අපේ ජීවිතවලට එකතු කරන්න ඕනේ. ගුණවන්ත උතුමන් දෙසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ රජුරෝ මේ විදිහට වඳිද්දි ලස්සන ප්‍රශ්නයක් අහනවා. මොකක්ද? රජතුමනි මේ දිරලා කුණු වෙලා යන මගේ ශරීරයට මෙබඳු පරම ගෞරවයක් මොකද? තාමත්ම ශ්‍රේෂ්ඨ තාමත්ම ඕනෑකමින් කරන ගෞරවයක් ඇයි දක්වන්නේ? මේක දිරලා කුණු වෙලා යන ශරීරයක්. අන්න රජුරෝ කෙනා බුදුහාමුදුරනේ හේතු ගොඩක් තියෙනවා. අන්න එකින් එක දේශනා. ඒව තමයි ධාර්මික චෛත්‍ය. බුදුහාමුදුරෝ ඇයි ධාර්මික චෛත්‍යයක් උනේ? රජුරෝ පළවෙනි කාරණේ කියනවා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ මට මුණ ගැහෙනවා විවිධ ආගමික නායකයෝ. බුදුහාමුදුරන්ගේ කාලේ ආගම් කීයක් තිබ්බද? 62ක් මිත්‍යා දෘෂ්ටිම තිබ්බා කියලා කියනවා. ඉතින් ආගමුත් රාශියක් තියෙන්න ඇතිනේ. අපි දන්නවනේ අර ප්‍රධානම ශාස්ත්‍රවරුත් 6 දෙනෙක් හිටියා. පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේස කම්බලි, පපුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිඝණ්ඨනාථ පුත්ත. ඉතින් ඒගොල්ලොත් ඉන්න කාලේ තමයි බුදුරු මේ ධර්මයේ දේශනා කරේ. ඉතින් රජුරු කියනවා මේ හැම ආගමකම
හැම ශාස්ත්‍රූරයටම ඉන්න අනුගාමික පූජකයෝ පිරිසක්. ඒ හැම පූජකයම ස්වාමීනි දිවි හිමියෙන් සිල් රකින්න අය නෙවෙයි. පූජකවරේ වෙලාවට පූජකයා. අනිත් වෙලාවට අපි වගේ සාමාන්‍ය මිනිස්සු. ඒගොල්ලෝ ඒ වෙලාවට ඇඳුම වෙනස් කරගන්නවා. අනිත් වෙලාවට ඉතින් සාමාන්‍ය ගෘහ කර්මාන්ත ඔක්කොම සිද්ධ කරනවා. කසාද බඳිනවා, දරුවෝ හදනවා, ඒ කර්මාන්ත කරනවා, කඩේ යනවා, බඩු ගන්නවා. ඒවා ඔක්කොම වාහනේ ලෝනවා, ඔක්කොම ටික තියෙනවා. පූජකවරේ වෙලාවට විතරක් පූජකයා. දිවි හිමියෙන් සිල් රැකීමක් නැහැ. මේ ශාසනයේ තමන්ගේ ළමා කාලේ, තරුණ කාලේ, මැදි වයස, වයසක සියල්ල කැප කරමින් ඔබ වහන්සේ විශ්වාස කළ දිවි හිමියෙන් සිල් රකින්න ගෝල පිරිස යාව ජීව සීලයක් තියෙන්නේ ඔබ වහන්සේගේ අනුගාමිකයන්ට විතරයි. මේ මම දැකපු ආගමික සංස්ථා අතර තියෙන වෙනස. එනිසා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ මේවා දකිද්දි හිතෙනවා කොහොමද මේ ඇත්තෝ මේ සීලය තුළ ආරක්ෂා වුනේ කියලා. ඔබ වහන්සේ විශිෂ්ට ශාස්ත්‍රවරයෙක්. ඔබ වහන්සේ සරණ යන ශ්‍රාවකයන්ට ඔබ වහන්සේ විශ්වාසයි. නැත්තම් මුළු ජීවිතයක්ම කැප කරලා මේ වගේ පැවිදි ජීවිතයකට එන්නේ නැහැ. දන්නවා ගොඩක් දේ නැති වෙනවා මේ පැවිද්ද නිසා කියලා. ඒ දැන භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කළා දිවි හිමියෙන් මුළු ජීවිතයක්ම ඔබ වහන්සේ වෙනුවෙන් කැප වෙන්න ගෝල පිරිසක් හැදුවේ බුදුරජාණන් වහන්සේ පමණයි. දැන් ලෝකෙ පින්වත්නි විවිධ ආගමික සංස්ථාවල ඉන්නවා පූජකයෝ. ඊළඟට බෞද්ධ ආගමික සංස්ථාවේ ඉන්නවා පූජ්‍යයෝ. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. පූජකයා සහ පූජ්‍යයා. බුදුදහම තුළ විතරයි පූජ්‍යයන් ඉන්නේ. අනිත් ඔක්කොම පූජකයන්. පූජකයෝ කියන්නේ කවුද? දෙවියෝයි මිනිස්සුයි අතර ඉන්න අතරමැදියා. ඒ කියන්නේ මිනිසුන්ට කෙලින්ම දෙවියෝ ළඟට යන්න බෑ. මිනිසුම දෙවියන් ළඟට කැඳවාගෙන යන පණිවිඩකාරය අතරමැදියා තමයි පින්වත්නි පූජකයා. ඔය අපේ දේවාල වල තියෙන කපු මහත්තුරු කියලා. ඒගොල්ලෝ තමයි දෙවියන්ගේ නියෝජිතය. මිනිසුන්ගේ පණිවිඩ දෙවියන්ට කියනවා, දෙවියන්ගේ පණිවිඩ මිනිසුන්ට අතරමැදියා. කිසිදු භික්ෂුවක් පූජකයෙක් නෙවෙයි, අතරමැදියෙක් නෙවෙයි, නියෝජිතයෙක් නෙවෙයි. භික්ෂුව කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් පූජනීයත්වයකටපත් වුණාද එතෙන්ටම යන්න උත්සාහ කරන කෙනෙක්. බුදුහාමුදුරුවෝ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගඵලයේ සාක්ෂාත් කළා. ඒ සාක්ෂාත් කිරීම උදෙසාම වෙහෙසවන පිරිස තමයි පූජ්‍ය. අපිත් බුදුරජාණන් වහන්සේ වගේම පූජනීයත්වයට සුදුසු වෙච්ච තුනුරුවනට අයිති වෙන අය. එහෙම නැතු අපි බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවත් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් අතරමැදි කම් කරන අයවත් නෙවෙයි. එදා සංඝයා විශේෂයි. ඔය සමහරව අහනවානේ හාමුදුරන්ට විතරක් ඇයි සුදු රෙද්දක් දාන්නේ? පූජ්‍ය නිසා. පූජකයාට අපි දාන්නේ නැහැ සුදු රෙද්ද. පූජකයා කියන්නේ මිනිස්සු අතරම හැදෙන වැඩෙන මිනිස් ගුණ ධර්මම තියෙන. එතනින් එහාට පූජකවරේ වෙලාවට විතරක් පූජකෙක් බවට පත් වෙන කෙනෙක්. ඒ නිසා දිවි හිමියෙන් සිල් රකින්න පිරිසක් හැදුවේ ඔබ වහන්සේ පමණයි. ඔන්න පළවෙනිම ධර්ම චෛත්‍යය. මේ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ මට නම් ඒකාන්තයෙන්ම අරහන් කෙනෙක්, ධර්මයේ ස්වාක්කාතයි, ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කිව්වා. 2. බුදුහාමුදුරනේ ඔබ වහන්සේට මේ වගේ පරම ගෞරවයක්, ඊ타ත්ම ශ්‍රේෂ්ඨ වන්දනයක් කරන්න මට හිතුණු දෙවනි කාරණය තමයි මේ ලෝකේ රජවරුත් එක්ක වාද කරනවා. සිටුවරුත් එක්ක වාද කරනවා. ගැහැණු පිරිමි එක්ක වාද කරනවා. පිරිමි ගැහැණු එක්ක වාද කරනවා. ගෙවල් වල අම්මලා දරුවෝ එක්ක වාද කරනවා. දරුවෝ අම්මලාත් එක්ක වාද කරනවා. ඊළඟට මිත්‍රයොත් එක්ක සෑම තැනකම තියෙන වාද විවාද. හැබැයි ස්වාමීනි මං කවදාවත් දැකලා නැහැ ඔබ වහන්සේගේ ශ්‍රාවකයොත් එක්ක හෝ ඔබ වහන්සේත් එක්ක වාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සම්මෝධමාන හරි සමගී. අවිවදමාන වාද විවාද නැහැ. කීරෝධකී භූතා කිරී වතුරයි එකට මිශ්‍ර වුණා වගේ අඤ්ඤමඤ්ඤම් පිය චක්කු එකිනෙකා දිහා ප්‍රිය ඇසින් බලාගෙනමයි ජීවත් වෙන්නේ. ඕක තිබ්බොත් අපි රැකෙනවා අනාගතේ. ඕක නැති නිසානේ දැන් විනාශ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කවදාත් වාද විවාද කරගෙන එකිනෙකාට කරහාගෙන එහෙම හිටියේ නෑලු පින්වත්නි. හරි සමගියක් තිබ්බලු ඒ කාලේ. ඔයත් වහලත් ඇති ඔය සරියුත් මුගලන් දෙන්නම මෙහෙම එකටම හිටියේ. සරියුත් හාමුදුරුවෝ නැති වුණාම මුගලන් හාමුදුරුවෝ හොයනවා කෝ සාරිපුත්ත. මුගලන් හාමුදුරුවෝ නැති වෙච්ච වෙලාවට සාරිපුත්ත හාමුදුරුවෝ හොයනවා. ඒ දෙන්නම නැති වෙච්ච වෙලාවට බුදුහාමුදුරුවෝ හොයනවා. ඔය දෙනම පිරිනවම් පාපු වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ කැලේ තිබ්බ මහා ගස් දෙකම වැටිලා කැලේ පාළු වුණා වගේ සරියුත් මුගලන් නැති බුද්ධ ශාසනයක් කියලා.
මොනතරම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ අතර පින්වත්නි සෙනෙහසක් තිබ්බද? උන්වහන්සේලා මහා පුදුම විදිහට එකිනෙකාට බැඳිලා හිටියා. ඒ බැඳීම කියලා කියන්නේ මේ සසර යන්න ඕන කරන බැඳීමක් නෙවෙයි. එකිනෙකා අතර එකිනෙකාට ගරු කිරීම, එකිනෙකාගේ අදහස් ඉවසීම, තව කෙනෙක් අභිභවා නොයාම. දැන් අපි පින්වත්නි අපේ මොනවා හරි දක්ෂතාවයක් තියෙනවා නම් තව කෙනෙක් අගය කරනවා නම් අපි හිතනවානේ අපි තමයි උසස්, ඒගොල්ලෝ අපිට වැඩිය පහත් කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අතර එහෙම එකක් නැහැ. අපි ඔක්කොම එකයි කියන තැනයි ඒගොල්ලෝ හිටියේ. එනිසා මෙවැනි ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙක් ඔබ වහන්සේ කවදාවත් වාද විවාද නැහැ, එකමුතුවමයි ඉන්නේ, සමගියමයි ඉන්නේ. එනිසා බුදුහාමුදුරුව අපිට ධාර්මික චෛත්‍යයක්, ධර්මයේ ස්වාක්කාතයි, ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කිව්වා. ඔය දෙවෙනි කාරණේ. 3. බුදුරජාණන් වහන්සේ මම ගොඩාක් ආගමික ස්ථානවලට යනවා. ඒ ආගමික ස්ථානවලට යද්දී මට විවිධ ආගම්වල ගෝලියෝ හම්බ වෙනවා, ශ්‍රාවකයෝ. සමහර පූජකයෝ දකිද්දී ඒගොල්ලෝ කළුවැල් පුරුක් වගේ ඇදිලා ගිහිල්ලා නහරවැල් මතුවෙලා ඇටකොටු මතුවෙලා, සමහර කොණ්ඩ වවාගෙන, සමහරුන්ගේ කොණ්ඩ කැරලි ගහිලා, සමහරු නියපොතු වවාගෙන නියපොතු දික් කරගෙන, සමහරු මහා පුදුම වෘත සමාදන් වෙලා බල්ලෝ වගේ ඉන්නවා, කුක්කුර වෘත, සමහරු අජ වෘත, සමහරු ගෝ වෘත. මේගොල්ලෝ එක එක ක්‍රමයෙන් ඉන්නවා. දැන් ඔයත්වත් ඉන්දියාවේ එහෙම ගිහිල්ලා තියෙනවා නම් ඉන්දියාවේ ඉන්නවනේ එක එක જાතිය. කොණ්ඩ වවා ගත්තෝන් ඉන්නවා, කොණ්ඩ බැඳපුන් ඉන්නවා, නියපොතු වවා ගත්තෝන් ඉන්නවා, හෙළුවැල්ලෙන් ඉන්නෝන් ඉන්නවා. එක එක જાතිය අය. ඒ එක්කෙනෙක්වත් දැක්කාම මට බුදුහාමුදුරනේ පැහැදීමක් නැහැ. මට හිතෙනවා මොනවා හරි ලෙඩ ඇඟේ තියාගෙන මේගොල්ලෝ පැවිදි වෙච්ච අය. එහෙම නැත්නම් සසර දෝෂ ගෙවා ගන්න මහාන වෙච්ච අය, අකමැත්තෙන් පැවිදි කරපු අය. මේගොල්ලෝ මේ කලකිරිලා තමයි රැවුල් වවාගෙන දිගට කොණ්ඩ වවාගෙන ජීවිතේ එපා වෙලා නාන්නේ නැතුව ඒ මිදි. මට හිතෙනවා මේගොල්ලෝ කිසිම ආසාවක් නැතුවයි මේ ශාසනය තුල ඉන්නේ කියලා. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම නැහැ. ඉස්සරහුල් බාලා බොහොම ප්‍රියශීලීව ජීවත් වෙන අය. කොසල් රජුරු කියනවා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ හට්ට පහට්ටා උදග්ගු දග්ගා අබිරත රූපා ජීනිතින්ද්‍රිය. හරිම තුටු පහටුයි. මාසින් වැසී ගිය පිරිපුන් ශරීර, නහරවැල් ඇටවැල් පෑදිලා නැහැ, රංකඳන් වගේ බබලන, දැක්කත් හරි ප්‍රියමනාපයි. ඔද වැඩි ගිය ඉන්ද්‍රියන් සහිතවලු භික්ෂුන් වහන්සේලා ජීවත්, ජව සම්පන්නයි. හැබැයි කොසල් රජුරු කියනවා මේ හොඳ උස මහත දෙහත ශරීර තිබ්බට මිගභූතේන චේතසා විහරಂತಿ. ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මුව පැටවුන්ටත් වැඩිය හිසකයි. ඒ තමයි බුදුහාමුදුරගේ ශ්‍රාවකයෝ. බුදුහාමුදුරනේ මම හිතනවා ලස්සන ශාස්ත්‍රවරයෙක්, ලස්සන ගෝල පිරිසක් හැදුවා නම් ඒ බුදුහාමුදුරගේ ශාසනයේ මම බලන්නකො සංඝයා වහන්සේලා පිරිසක් එකට වාඩි වෙලා ඉඳිද්දි මොනතරම් ලස්සනද. අපේ ධර්මයේ තුල පින්වත්නි ලස්සන සංඝ ගුණ වර්ණාවක් තියෙනවා චූල සුභද්‍රා පිළිබඳව කතා කරද්දී. චූල සුභද්‍රා කියන්නේ අපේ අනේපිඩු සිටුමාගේ දියණියා. එයාව විවාහ කරලා දෙන්න සූදානම් වුණා උග්ඝහ සිටුවරයාගේ පුතාට. හැබැයි අනේපිඩු සිටුතුමා මුලදී කැමති වුණේ නැහැ. කැමති වුණ නැති හේතුව තමයි උග්ඝහ සිටුවරයා පින්වත්නි තිසරණේ සරණ ගිය කෙනෙක් නෙවෙයි. එයා නිගණ්ඨය අදහපු කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙදි කිව්වා නෑ චූල සුභද්‍රාව විවාහ කරලා දෙන්න. මේ විවාහය නිසා උග්ඝහ සිටුවරයටත් තුනුරුවනේ පිහිට ලැබෙනවා කියලා. ඒ පාර විවාහ කරලා දුන්නා. විවාහ කරලා දුන්නාට පස්සේ චූල සුභද්‍රාව ගියා උග්ඝහ සිටුවරයාගේ ගෙදර. චූල සුභද්‍රා කියන්නේ හොඳට තෙරුවන් සරණ ගිය කෙනෙක්. විවාහ වෙද්දී චෝතාපට්ටි ඵලයටපත් වෙලා හිටියේ. ඉතින් විවාහ වෙලා ගෙදර ඉඳිද්දී කාලයක් දවස් ගානකට පස්සේ පින්වත්නි මේ ගෙදර දානයක් සූදානම් කළා. කාටද? නිගණ්ඨයන්ට. මොකද උග්ඝහ සිටුවරයා නිගණ්ඨය අදාපු කෙනෙක්. චූල සුභද්‍රාට ඇවිල්ලා උඩුමහලට ගියා දුවේ අපි දානයක් දෙන්න සූදානම. අපේ ශාස්ත්‍රඥ වහන්සේලා වැඩලා ඉන්නවා එන්න කිව්වා. ඇවිල්ලා ශ්‍රමණයන් වහන්සේලාට දානි පූජා කරන්න කිව්වා. චූල සුභද්‍රා බොහොම ආසාවෙන් ඉක්මනට ලස්සනට ඇදගෙන ආව දම් බෙදන්න බලාගෙන. අනේ පඩිපෙළේ භාගයක් බැහැගෙන ඇවිල්ලා බලද්දි ශාලේ දිහා කවුද හිටියේ? නිගණ්ඨය. දානෙක වළඳන්න ඇවිල්ලා ඉන්නවා හෙළුවැල්ලේ නිගණ්ඨය. චූල සුභද්‍රා මොකද්ද කිව්වේ? දැක්ක ගමන් කිව්වා චික් විතරක් කියලා. මේ ඔයගලගේ ශ්‍රමණියෝද? මුන් ශ්‍රමණියෝද? කොහොමද ශ්‍රමණියෝ වෙන්නේ? ඒ පාර කාමරයට ගිහිල්ලා නැවතත් දොර වහගත්තා. චූල සුභද්‍රා කරපු වැඩේට උග්ඝහ සිටුවරයටයි පුතණ්ඩියටයි ටිකක් කේන්ති ගියා. කාමරයට ඇවිල්ලා ඇහුවා මොකද්ද නුඹ ඒ කරපු වැඩේ?
ඒ පාර කිව්වා අනේ ශ්‍රමණියෝ ඔය වගේද? ශ්‍රමණියෝ ගැන මගෙන් අහගන්න මම දන්නවා ශ්‍රමණියෝ ගැන හොඳට. ශ්‍රමණයෝ නම් ඉස්සෙල්ලම තියෙන්න ඕනේ මොනවද? ලැජ්ජ බය. ලැජ්ජාව බය නැත්තම් එයා ශ්‍රමණෙක් වෙන්නේ නෑ. අපි සරණ ගිය ශ්‍රමණයෝ නම් ඔය වගේ නෑ කිව්වා. එතන උග්ගහයුවා හොඳයි උඹ සරණ ගිය ශ්‍රමණයෝ කොයි වගේද? චුල්ලසුභද්‍රා ලස්සන සංගුණ වර්ණාවක් කළා. ඒ ඔක්කොම කියන්න වෙලාව නෙවෙයි. ඔයත් ඉතින් විවේකී වෙලාවක ඔයලා චුල්ලසුභද්‍රාගේ සංගුණ වර්ණාව හොයාගන්න. මම එක ගාතාවක් විතරක් කියන්නම්. චුල්ලසුභද්‍රා කියනවා අපි සරණ ගිය ශ්‍රමණයෝ මෙහෙමයි. සන්තේන්ද්‍රයා සන්ත මනසා සන්තං තේසං ගතං තිතං ඔක්කිට චක්කු මිතබානි තාදිසා සමනාමම. සන්තේන්ද්‍රයා බොහොම සංසුන් ඉන්ද්‍රියන් සහිතව සන්ත මනසා පැහැදිලි මනසක් එක්ක සන්තං තේසං ගතං තිතං ඉඳගෙන හිටියත් නිදාගත්තත් කතා කරත් ඇවිත්තත් නිශ්ශබ්ද වෙයි හරිම ශාන්තයි. ඔක්කිට චක්කු මිතබානි බිමට හැරුණු ඇස් ඇතිවයි ඉන්නේ. මිතබානි කිව්වේ පිරිසිදු වචනයි කතා කරන්නේ. තාදිසා සමනා මම අපි සරණ ගිය ශ්‍රමණයෝ නම් එහෙමයි කිව්වා. ඊයේ පෙරේද මට අන්‍යාගමික මහත්තයෙක් කියනවා ස්වාමීන් වහන්සේ මම මේ ඊයේ පෙරේද මේ දානකට සම්බන්ධ වෙන හාමුදුරු 100ක් නමක් හිටියා. උන්වහන්සේලා ඔක්කොටම එයාගේ භාෂාවෙන් එයා කිව්වේ අපේ ශාසනික වචන දන්නේ හාමුදුරු ඔක්කොටම කෑම දීලා ඉවරුණාට පස්සේ එක හාමුදුරු කෙනෙක් බණ කිව්වා. ඒ හාමුදුරු බණ කියද්දී අනිත් හාමුදුරු 99ම බිම බලාගෙන හිටියලු නිහඬව. ඒ මහත්තයා කියනවා මං අන්‍යාගමික. හැබැයි මට පුදුම පැහැදීමක් ආවක් මේ හාමුදුරුවෝ ගැන. හාමුදුරුවෝගේ පැවැත්ම ගැන. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අදට මහා පුදුම හික්මීමකින් කටයුතු කරන විපරීත වෙච්ච ලෝකෙක කාම ලෝකෙක විශ්ව හැදිච්ච මිනිස්සු ඉන්න ලෝකෙක මානසික ලෙඩු ඉන්න ලෝකෙක හාමුදුරුවරුන්ගේ බහුතරයක් කරන සේවය මහා පුදුමයි පින්වත්නි. චුල්ලසුභද්‍රා කියන්නේ ඒකයි. මේ කෙනෙක් දෙන්නෙක් වැරදි කළා කියලා සමස්ත සංඝයා හැම දකින්න බෑ. අපි සරණ ගිය ශ්‍රමණයෝ මෙහෙමයි කියද්දී උග්ගහ සිටුවරය අහනවා දුවේ අපිට බැරිද ඒ ශ්‍රමණයන්ට දන් දෙන්න? පුළුවන් කිව්වා. කවදටද? හෙට කොහොමද දෙන්නේ කියලා ඇහුවා. ඒගොල්ලෝ ඉන්නේ ගොඩක් දුරනේ යදුන් ගාන. නෑ ලෑස්ති කරන්න කිව්වා. චුල්ලසුභද්‍රා අදිෂ්ඨානයක් කළා බුදුහාඳුරු මගේ හිත දකින්නවනම් වඩින්න ඕනේ කියලා. අනේ බුදුහාඳුරු 500ක් මහරහතුන් පෙරවරාගෙන උග්ගහ නගරයට ආවා. එනිසා මතක තියාගන්න ඕනේ මේ බුදුහාඳුරුවත් ශ්‍රාවකයන්ගේ පෙනුම හරි ලස්සනයි. අපේ බුදුහාඳුරු ඉතින් ආයි කතා දෙකක් නෑ. අපි දන්නවනේ ලෝකේ දර්ශනීයම පුද්ගලෙක්. දර්ශනීයම පුද්ගලයෙක් කියලා කියන්නේ පින්වත්නි බුදුහාඳුරන්ගේ ශරීරයේ තිබ්බ මහා පුරුෂ ලක්ෂණ 32ක්. 80ක් අනුව්‍යංජන තිබ. හැබැයි මේ පිළිම වහන්සේගෙන් අපි දකින්න බුදුහාඳුරන්ගේ කිසිම දෙයක් නෑ. දැන් ඔබ පිළිමෙන් දකින්න බුදුහාඳුරන්ගේ මහා පුරුෂ ලක්ෂණ 32 නෑ. 80ක් අනුව්‍යංජන නෑ. ඒ මොකවත් නැති පිළිමේ මෙච්චර ලස්සන නම් සැබෑ ලෙසම බුදුහාඳුරු කොච්චර ලස්සන නැද්ද? එනිසා මතක තියාගන්න ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවරේ ලස්සනම ශාස්ත්‍රවරේ සහ ඒ ශාස්ත්‍රවරයාගේ ගෝල පිරිසක් ඒ වගේමයි. සරියුත් හාමුදුරන්ගේ ලස්සන, මුගලන් හාමුදුරන්ගේ ලස්සන, ඊළාට ආනන්ද හාමුදුරන්ගේ ලස්සන ශාස්ත්‍රඥ වහන්සේලා නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස, පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිස හේතු වෙනවා. ඔන්න කොසල් රජුගේ කෙරෙහි නිසා ඔබ වහන්සේ ධාර්මික චෛත්‍යයක්. අවතුම් පැවතුම් කතා බහ ගමන විමන සියල්ලක්ම පිරිසිදුයි ලස්සනයි. බුදුහාමුදුරුවෝ ඒකාන්තයෙන්ම අරහන් ධර්මයේ ස්වකහාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා මට ඒ නිසාත් හිතෙනවා. හතරවෙනි කාරණේ. ස්වාමීනි මං රටේ රජුරු සේනාධි නායකයා අග්‍ර විනිශ්චයකාර ඔක්කොම මම රටේ නඩු විසඳන්නේ මම තීරණ ගන්නෙ මම. සමහර වෙලාවල් වලට රාජ සභාවේ ඉඳගෙන අවියායද අතින් ගත්ත සෙම්පතිය වට කරගෙන රජුරු කියනවා මං නඩු විසඳනවා. මගේ වටේ අවයාද තියාගෙන ඉන්න සෙබළු ඉදිද්දී මම බොහෝම රාජකීය ලීලාවෙන් සිංහාසනේ ඉදිද්දී සමහර නඩු තීන්දුව දෙද්දී මිනිස්සු මගේ තීන්දුවට එරෙහිව කෑ ගහනවා. දැකලා ඇතිනේ සමහර වෙලාවට කෑ ගහන පාර්ලිමේන්තුවේම රටේ මුල් පුරවැසියා කතා කරද්දිත් සමහර වෙලාවට කෑ ගහන්නේ මිනිස්සු. හොරා කියනවා, වැරදි කියනවා, නරකයි කියනවා නේ. එක ඒවා රජුරෝ කියනවා මම රටේ නායකයා වෙලා දෙන තීන්දුවවලදී මිනිස්සු ගැහණු මට විරුද්ධව කෑ ගහන රජතුමනි ඔය තීන්දුව වැරදි. ඔබතුමාට හොඳක් වෙන්න එපා. ඔබතුමාට හෙන ගන්න මට කියනවා.
ස්වාමීනි මහ පුදුම වැඩන්නේ රටේ රජුරුව වෙලා මම නඩු තීන්දුව දෙනවා කියලා දැනගෙන අවියායද අතින් ගත්ත සෙබළු මගේ හතර වටේ ඉඳලා ඒ කිසිම කෙනෙක් මගේ රාජකීයත්වයේ තුට්ටුවකටවත් මායින් කරන්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඊට හාත්පසින්ම වෙනස්. ඔබ වහන්සේ රජත් නෙවෙයි. ඔබ වහන්සේගේ වටේ අවියාද ගත්ත සෙබළුත් නැහැ. ඔබ වහන්සේගේ වටේ ආරක්ෂකයොත් නැහැ. හැබැයි ඔබ වහන්සේ බණ කියද්දී කිසිම කෙනෙක් කිසිම හැලහොල්මනක් නැතුව බණහන බුදුහාමුදුරනේ මහ පුදුම ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ පින්වත්නි සමහර ලාවට ධර්ම දේශනා කරද්දී ඒක මහ පුදුම භාග්‍යයක් වාසනාවක්. කිසිම සත්‍යයක් නැහැ, හැලහොල්මනක් නැහැ. කොසල් රජුරෝ හරි ලස්සන කතාවකුත් කියනවා. මොකද්ද? දවසක් මම පරක්කු වෙලා බුදුහාමුදුරනේ බණ අහන්න ආවා. බුදුහාමුදුර එතකොට බණ පටන් අරන් මං ඉස්සරහට එන්න බැරි නිසා එදා පිටිපස්සෙන් වාඩි වුණා. මගේ ඉස්සරහෙන් ගොඩාක් පිරිසක් හිටියා. හාමුදුරුවෝ ගොඩාක් බණ අහනවා එදා ඉඳගෙන. ස්වාමීනි ඔබ වහන්සේ බණ කියාගෙන යද්දී මගේ ඉස්සරහෙන් හිටපු හාමුදුරන්ට කිවිසුමක් පිට වුණා. හයියේ. අනිත් අයගේ අවධානය බිඳුණා. වටේ හිටපු අය ඔක්කොම හැරිලා බැලුවා. ඒ වෙලාවේ එහා පැත්තේ ස්වාමීන් වහන්සේ දන හිසින් අර ස්වාමීන් වහන්සේගේ දන හිසට තට්ටු කරලා කියනවලු නිශ්ශබ්ද වෙන්න. භාග්‍යතුන් වහන්සේ බණ කියන මෙහෙම හික්මීමක් කොහෙවත් නැහැ. ඒ කියන්නේ කවුරුත් කියලා නෙමෙයි කට පියා ගන්න නිශ්ශබ්ද වෙන්න නේද? එහෙම කියලා නෙමෙයි. ඔබ වහන්සේ කෙරෙහි මහා පුදුම ගරුත්වයක් තියෙනවා. මම හිතනවා බුදුහාමුදුරුවෝ ධාර්මික චෛත්‍යයක්. ඒකාන්තේ මරහං ධර්මයේ සවක්කාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්න. එසා බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේට තව තවත් ගෞරව දක්වනවා. දැන් කරුණු කීයක් කියවද? 4ක්. පස්වෙනි එක. බුදුරජාණන් වහන්සේ විවිධ බ්‍රාහ්මණයෝ මහාන බමුණෝ ඉන්නවා. ඒගොල්ලෝ විවිධ වාදයන්ගේ කෙළපැමිණියයි. ඒගොල්ලෝ සමහර වෙලාවට ඔබ වහන්සේගේ කීර්තිය දරා ගන්න බැරුව අපිත් යම් භාග්‍යවතුන් වහන්සේත් එක්ක වාද කරමු කියලා එනවා. භාග්‍යවතුන් වහන්සේව පරාජය කරනවා. භාග්‍යවතුන් වහන්සේව මේ නගරේ පිටමං කරනවා. භාග්‍යවතුන් වහන්සේව එලා දකින්න විවිධ වහසිබස් කියා ඒගොල්ලෝ එනවා. සමහර බුදුහාමුදුරනේ ජේතවනාරාමේ ප්‍රාකාර දොරටු දැක්කාම බය වෙලා හැරිලා යනවා. සමහර බුදුහාමුදුරෝ ළඟට එනවා. ඇවිල්ලා බුදුහාමුදුරෝ දැක්කහම පහදිනවා. සමහරු කතා කරාම පහදිනවා. සමහරු බුදුහාමුදුරන්ගෙන් බණ අහලා පහදිනවා. බුදුහාමුදුරනේ මහා ආචාර්යයක් අද්භූතයක්. කොච්චර බැන්නත් ඔබ වහන්සේ ළඟට ආපුවම මේ මිනිස්සු ඔබ වහන්සේට පැහැදෙන විදිය දැක්කහම මට හිතෙනවා ඔබ වහන්සේ ධාර්මික චෛත්‍යයක්. ඒකාන්තේ මරහං ධර්මයේ ස්වක්කාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා මතක තියාගන්න. ඔය සමහරු පින්වන්දි එහෙම තරහින් වගේ බැන ආවට පස්සේ බුදුන් සරණ යනවානේ. දැන් බලන්නකෝ ඕනෑ තරම් බුදුහාමුදුරුවෝ පරාජය කරනවා කියලා ආපු මිනිස්සු අවසානයේ බුදුහාමුදුරුවෝ සරණ ගිය හැටි. බුදුහාමුදුරුවෝම දැක්කත් ඇති සමහරවට. මොකද උන්වහන්සේ පුබ්බහාසී ඉස්සෙල්ලා hina වෙනවා. ඕන කෙනෙක් එද්දී ලස්සන සිරියාවන්ත ශ්‍රී මුඛ ශ්‍රී මුහුණ උන්වහන්සේ දේශනා කරනවා. පුබ්බහාසී ඉස්සෙල්ලා hina වෙන්න පුළුවන් වුණා. අපි එහෙම hina වෙන්නේ අපි කවුරු හරි hina වුණොත් hina වෙනවා කියලා ජීවත් වෙනා. බුදුවරු එහෙම නැහැ. කවුරු හරි ඉස්සරහට එද්දී ඉස්සෙල්ලා hina වෙනවා. පුබ්බහාසී ඉස්සෙල්ලා අපිවත් කතා කරනවා. කවුරු හරි ඉස්සරහට එද්දී ආ කතා කරනකම් බලන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම කතා කරනවා. ඉස්සලා එන්න කොහින්දලා දාවේ ආපු මාර්ගයේ කරදරද කාලා දෙන්නේ බඩ පිළිලා. එනිසා බුදුරජාණන් වහන්සේට බොහෝ අය පැහැදුනා. උන්වහන්සේ ළඟ හොඳ ගතිගුණ තිබ්බනේ. උප්පභානි මල් වගේ වචන, මදුභානි මීපැණිවක් කරනවා වගේ වචන. උන්වහන්සේ කතා කරද්දී කන්න සුඛා කනට මිහිරි හදයංගම හදවතට දැනෙනවා. ප්‍රේමනීය වචන. ඊළඟට රළු වචන නැහැ, පරුස වචන නැහැ, ඊළඟට ගොරහැඩි වචන නැහැ. බොහොම සෞම්‍ය විදියට උන්වහන්සේ මේ මිනිස්සුන්ගේ හිත් දිනාගත්තා. ඒ නිසා වහන්සේ ශ්‍රේෂ්ඨයි. 6 වෙනි කාරණේ කියනවා ඊටත් වැඩිය ශ්‍රේෂ්ඨත්වයේ අර විදියට වහසිවස් දොඩ බුදුහාමුදුරුවෝ පරදවනවා, බුදුහාමුදුරුවෝ විනාශ කරනවා, බුදුහාමුදුරුවෝ නැති කරනවා කිය ඔබ වහන්සේව නැති කරන්න බලාගෙන ආපු අය ඔබ වහන්සේගෙන් බණ ඇහුවට පස්සේ ධර්මයේ සරණ යනවා, බුදුන් සරණ යනවා, සංඝයා සරණ යනවා. ඒගොල්ලන්ගෙන් සමහරෙක් ගෞතම බුදු සාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අර විනීවරණ චිත්තං, කල්ල චිත්තං, මුදු චිත්තං, මෘදු සිතක්, මොලොක් සිතක්, නීවරණ යටපත් වෙච්ච සිතක් ආපුවම ඔබ වහන්සේ සාමුක්ඛංශික දේශනාව සිද්ධ කරනවා. ඒ කියන්නේ උතුම් චතුරාර්ය සත්‍ය. ඒ සත්‍ය දේශනාව අහලා
උන්වහන්සේලා රහත් වෙනවා. රහත් වෙච්ච ඒ අන්‍යාගමිකයෝ දැන් බුද්ධ ශ්‍රාවකයෝ ඒගොල්ලෝ කියනවා ඉස්සර අපි රහත් නොවි රහත් කියලා බොරු කිව්වා. ආර්යෝ නොවි ආර්යයන් වගේ රඟපෑවා. දැන් තමයි අපි නියමාරයන් බවට පත් වුනේ. දැන් තමයි නියම රහත්තු බවට පත් වුනේ. දැන් තමයි අපි අඳුරේ ඉඳලා ආලෝකයට බුදුහාඳුරනේ මෙහෙම කොහෙවත් නැහැ. ඇත්තටම පින්වත්නි අදත් එහෙමයි. අදත් බුදුදහම කෙරෙහි කවුරු හරි කෙනෙක් පැහැදුනා නම් පැහැදුනේ මේ ධර්මයේ තියෙන ආචාර්යයට පමණයි. ධර්මයේ තියෙන ස්වකහාත ස්වභාවයට බුදුහාඳුරන්ගේ අරහං භාවයට සහ ශ්‍රාවක සංඝයාගේ සුපටිපන්න භාවයට පමණයි. හැබැයි අනිත් තැන්වල පැහැදුනා නම් යම් කිසිවෙක් ආගමක් මාරු කළා නම් මොකක් නිසා? එක්ක ටකරන් ටිකක් නිසා. එක්ක සල්ලි කීයක් හරි දීලා ගේ හදලා දීපු නිසා. එක්කෝ ඒ අහවල් තැනින් ගෑනු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි මුණ ගැහිච්චද. දැන් ඔය සමහර වෙලාවට බුද්ධ ආගම අතහැරලා වෙන වෙන තැන් වලට ගිහිල්ලා ඉන්නගෙන් අපිත් හම්බුණා මොකද ආගම වෙනස් කරේ. අනේ සයනස මහත්ය අහවල් එකේනේ. නේද? ඒගොල්ලෝ අතහැරලා තියෙන්නේ කාම සැපය වෙනුවෙන්. ඒගොල්ලන්ට ඕනලා දෙන්නේ භෞතික සම්පත්. සැප ආණ්ඩු කිසිම මිනිසෙක් කියන්නේ නැහැ මේ දර්ශනයට වැඩි ඒ දර්ශනයයි ශ්‍රේෂ්ඨ කියලා. ඒගොල්ලෝ කියනවා නෑ මම ඒකට ගියාට හම්බුනේ මේක තමයි ඉතින් දර්ශනය පිළිගන්නේ. එහෙම කියනවා ලැජ්ජ නැතුව. මතක තියාගන්න අඳුරේ ඉපදිච්ච මිනිස්සු අඳුරෙන් එළියට එන්න උත්සාහ කරන්න ඕනේ. බෞද්ධයෝ කියන්නේ උපතින්ම ආලෝකේ ඉපදිච්ච අය. ආලෝකේ ඉපදිච්ච මිනිස්සු ආලෝකයෙන් ආලෝකයටම යනවා මිස ආලෝකයෙන් අඳුරට යන්නේ නෑ. නිසා අඳුරේ අතපත ගන්න ලෝකයක බෞද්ධ වෙලා උපදිනවා කියලා කියන්නේම ජයග්‍රහණයක්. අපි ඉන්නේ ආලෝකේ. ආලෝකයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. එනිසා ඔය හැමෝම පින්වත්නි භෞතික දේවල් නිසා වරදාන වරප්‍රසාද නිසා වෙන වෙන තැන් වලට ගියාට කිසිම කෙනෙක් බෞද්ධ ආගමට ඇවිල්ලා අපි කිසිම කෙනෙක්ව බඳවාගෙන නැහැ පින්වත්නි. මේ ලෝකයේ අදටත් මේ මොහොතේ තියෙන සාමකාමී ආගම බුදුරජාණන් වහන්සේගේ දහම. බෞද්ධ අන්තවාදීන් කොහෙවත් නැහැ. බෞද්ධ මූලධර්මවාදීෝ කොහෙවත් නැහැ. බෞද්ධ ත්‍රස්තවාදීෝ කොහෙවත් නැහැ. අනිත් සියලුම තැන් වලට ඒවට අදාළ මූලධර්මවාදීෝ ඉන්නවා. ත්‍රස්තවාදීෝ ඉන්නවා, අන්තවාදීෝ ඉන්නවා, විවිධ සංවිධ. අපිට එහෙම නැහැ. අපි භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය බොහෝම නිහඬ අහිංසක ප්‍රතිපත්ති දරන සාමකාමීව පිරිස මේ මිහිතලයේ මතයි සියලු සත්‍යය සුවපත් වේවා කිය. එනිසා බුදුදහමට කවදාවත් මිනිස්සුන්ට අකරන් දීලා බඳවාගෙන නැහැ. හාල් මුට්ට දීලා බඳවාගෙන නැහැ. මිනිසුන්ට කණ්ඩ දීලා ඉවර වෙලා ගෙවල් කුලිය ගෙවන්නම් කියලා බඳවාගෙන නැහැ. ඊපෙරේදා මම එක තරුණ දුවෙක් හම්බෙලා කතා කරා. ඒ පාරකව සාන්නස මම දැන් බුද්ධ ආගමේ නෙවෙයි මං ඇහුවයි කියලා. නෑ තාත්තට අසනීපලා ගෙදර ගොඩාක් ප්‍රශ්න. ඊට පස්සේ මම ජීවත් වෙන්න විදිහක් නැති වුණා. ගෙවල් කුලිත් ගෙවාගෙන ආවල් ආගමේ මේ මූලස්ථානයකට ගියා. ඒගොල්ලෝ කෝ අපේ ආගමට එනවා නම් අපි ඒකුත් තරම් දෙන්නම් කුලියක් ගෙවන්න ජීවත් වෙන්න මේකකුත් දෙන්න. ඉතින් මං මේ පැත්තට ගියා. මං කෝ කමන්නේ. ඔය ප්‍රශ්න ටික විසඳලා බුද්ධ ආගම කියන්නේ මේ මිනිසුන්ට සල්ලි දීලා ආගමේ තියාගන්න තන නෙවෙයි. එහෙම තියාගෙන මොකටද බිමන්නේ ඔලු ගෙඩි වැඩි වුණා කියලා. මිනිසුන්ට ඕනේ අවබෝධය. මේක ශ්‍රේෂ්ඨ දර්ශනයක්. ජීවිතයේ යථා ස්වභාවය කියලා දෙන්න තැන මිනිස්සු Tamanට බුද්ධියක් තියනවා නම් රැඳේ. මොකද බුද්ධ ආගම මෝඩයන්ට නෙවෙයි. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. බුදුවරු දේශනා කළේ ඒකයි. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට පමණයි. මෝඩයට නෙවෙයි. එනිසා බුදුහාමුදුරනේ ඔබ වහන්සේව සරණ ගිහිල්ලා මේ සමහර මිනිස්සුගේ අඳුරේ හිටපු අය අපි අඳුරේ ඉඳගෙනක ආලෝකය කියලා දැන් තමයි තේරෙන්නේ නියමාලෝකයට ආවා කියලා. එහෙම මිනිස්සු කියනවා ඒගොල්ලන්ගේ කටේ අපි බුදුන් සරණ ගියා. අර බලන්න ආලෝක සූත්‍රයේ මාලෝකයක් කිසිම ආගමක් නැතුව හිටපු එකෙක්නේ යක්ෂයෙක්නේ. අවසානයේදී මොකද්ද කිව්වේ? බුදුහාමුදුරේ අජ්ජතග්ගේ පානුපේතං උපාසකම් මම්බවං ගෝතම. මාව උපාසකයෙක් කොට සලකනසේක්වා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ධම්මංච භික්ඛු සංඝං ධර්මයෙන් සංඝේ මා උපාසකෙක් කොට සලකන සේක්වා. එහෙමනේ කිව්වේ. බලන්නකො ඔය ගොඩාක් මිනිස්සු බුදුහාමුදුරන්ගෙන් බණ අහපුවම අවසානයේදී මොකද්ද කියන්නේ කියලා අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම. නියමයි බුදුහාමුදුරනේ නියම සය්‍යතා විභෝගෝතම. හරියට මේ වගේ නික්කුජ්ජිතං වා කුජ්ජය යටිකුරු කරලා තිබ්බේක උඩට හැරෙව්වා. මූලස්සව මග්ගං ආචික්කේය පාර වැරදිච්ච මිනිසුන්ට පාර පෙන්වනවා. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරේ චක්කුමන්තිති. අඳුරේ යන මිනිහට තෙල් පහනක් අතට දුන්නා වගේ ඇස් නැති මිනිහට ඇස් දුන්නා වගේ අජ්ජතග්ගේ පානුපේත අද්ද පටන් උපාසකෙක් කොට සලකන සේක්වා. ඔන්න ශ්‍රේෂ්ඨත්වයේ බුදුහාමුදුරුවෝ අරහං සම්මා සම්බුද්දයි
ධර්මයේ ස්වකහාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. හත්වෙනි කාරණේ. බුදුරජාණන් වහන්සේ මම ඔබ වහන්සේට මෙච්චර පරම ගෞරවයක් දක්වන්නේ ඔබ වහන්සේ මිනිසුන්ගේ හදවතේ වැඩ ඉන්න ශාස්ත්‍රවරේ. ඒකට මම ඔබ වහන්සේට ලස්සන කතාවක් කියන්නම්. කොසෝ රජුරු කියනවා මට ඉන්නවා සෙම්පතියෝ දෙන්නේ ඉසිදත්තයි පුරාණයි කියලා. ඒගොල්ලෝ වඩු මේ වඩුව දෙන්නත් එක්ක මම දවසක් රාජකාරියට පිටත් වුණා. රැබෝ වුණා, අම්බලමක නතර වුණා. අපි බුදුහාමුදුරුවෝ ගැන කතා කළා. රාත්‍රී වෙලාව ආපුවම මම කිව්වා එහෙනම් නිදාගමු කියලා. ස්වාමීනි මේ ඉසිදත්ත පුරාණ කියන වඩුව දෙන්න. ඒ දෙන්න කතා බහ වෙනවා කොහෙද බුදුහාමුදුරුවෝ මේ දවස්වල වැඩේ? මේ දවස්වල සවැත් නුවර ජේතවනාරාමේ මේ පැත්තේ තියෙන්නේ. එහෙනම් අපි මේ පැත්තට හිස දාලා නිදියමු කියලා ඒ පැත්තට වැඳලා මං ඉන්න පැත්තට කහුල් දෙක දාලා බුදිය ගත්තා. මම රටේ රජුරුව මගෙන් කාලේ ඇඳලා ඉන්න උන් මං යටතේ සේවය කරන උන් මගේ පැත්තට කවුල් දෙක දාලා ළඟවත් නැති ඔබ වහන්සේගේ පැත්තට ඉස දාලා නිදිනවා. බුදුහාමුදුරනේ ඔබ වහන්සේ වැඩ ඉන්නේ මිනිස්සුන්ගේ හදවතේ ලය මඩනේ. මෙවන්නේ ගොඩාක් අය බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. ඉතින් අර හාමුදුරුවෝත් කියනවා අපිට පන්සල් දෙද්දිත් ඔය ටික කියනවා ඒ කියන්නම් වාලේ කියමු කියලා. හැබැයි මතක තියාගන්න සැබෑ ලෙසම බුදුන් සරණ ගිය මිනිස්සු ලෝකේ අදටත් ඉන්නවා. ඒ මිනිස්සු බුදුරජාණන් වහන්සේව තමන්ගේ හදවතේ පිහිටුවාගෙන ඉන්න ඒකේ ආනිසංසත් ඒ මිනිසුන්ට ලැබෙනවා. ඒකේච බුද්ධං සරණං ගතාසේ යමෙක් බුදුන් සරණ ගියාද නතේ ගමිස්සන්ති අපාය යන්නේ නැහැ අපායට කිව්වා. පාය මානුසං දේහම් මනුෂ්‍ය ශරීරය අතහරිද්දී දේවකායම් පරිපූර්ණ සම්ති දෙව්කායක් බවට පත් වෙනවා. දෙවියෙක් බවට ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා කියලා කිව්වා. ලංකාවේ අනුරාධපුර යුගයේ හිටියා බහුලා කියලා අඩු කුලයක මිනිස්සෙක්. ඔයත් අහලා ඇති හෙළලෝලී කියන ගමේ වයඹ පළාතේ. ඔය සාලිය අශෝකමාලා කතාවේ අශෝකමාලාගේ ගමනේ හෙළලෝලී චණ්ඩාල මිනිස්සු හිටපු පහත් කුලයක ගම. ඔය ප්‍රදේශයේ තිබ්බ දක්ඛිනගිරි කියලා මහ සෑයක්. ඒ සෑය රැක්කේ මෙන්න මේ සැඩොල් කුලේ බහුලා කියන මිනිසයා. ඒ පාර චෛත්‍යයට උපස්ථාන කර කර ඉන්න බහුලා මේකට බොහෝම ආදරෙන් සලකනවා. ඒ කාලේ ලංකාවේ හිටිය සිරිනාග කියලා හොරේ. සිරිනාගට ඕනේ වුණා රජ වෙන්න. හැබැයි රජ වෙන්න සල්ලි තියෙන්න එපා. සිරිනාගට සල්ලි නැහැ. සිරිනාග කල්පනා කළා චෛත්‍යයක් කොල්ල කාලා රන්රිදී මුතුමැණික් වලින් සේනාව සංවිධානය කළා රජ වෙන්න. සිරිනාගේ ආව දක්ඛිනගිරි සෑයට ඇවිල්ලා බහුලට කිව්වා චෛත්‍ය බිඳින තැන පෙන්නපන්. ඔය හැමතැනම බින්දා කියලා ධාතු ගර්භයට යන්න බෑ. බිඳින්න ඕන තැන පෙන්නපන්. බහුලා කිව්වා ආයුබෝවන් චෛත්‍ය කියන්නේ බුදුහාමුදුරුවෝ. මේ සෑය එක වැලි කැටයකට උණු පතුරකට හානි කරන්න මට බෑ. ජීවමාන බුදුහාමුදුරුවෝ මේ සෑය. හැබැයි තෝ මරනවා කිව්වා. මැරුවත් ඔච්චරයි කිව්වා උත්තරේ. උල තිබ්බ චෛත්‍ය මළුවේ. පුතු 5 දෙනෙක් හිටියා. 5 දෙනාව ගෙන්නලා තාත්තගේ මිනිය පෙන්නලා කිව්වා පේනවනේ තොපේ තාත්තට වෙලා තියෙන දේ. සෑය බින්දින තැන පෙන්නපන්. ඉතින් ගහේ කට උල් කරන්න ඕනේ නෑනේ පින්වත්නි. පුතු 5 දෙනා මොකද්ද කිව්වේ? තාත්තට කරපු දේ අපිට කරත් අපේ උත්තරෙත් එච්චරමයි. සෑය කියන්නේ බුදුහාමුදුරුවෝ. තාත්තා අපිට උගන්වලා තියෙන්නේ එහෙමයි. ජීවමාන බුදුහාමුදුරුවෝ අපිට චෛත්‍ය කියන්නේ. එනිසා අපි හානියක් කරන්නේ. කොල්ල 5 දෙනා තුල තිබ්බා. ඒ පාර පින්වත්නි අහස කලුණා අපුණුග ගහ වැස්සක් එක්ක දිව්‍ය රථයකින් ඇවිල්ලා අර 6 දෙනාව දිව්‍ය රථවලට ඇදගද්දී සිරිනාගයා බය වුණා. සිරිනාග පැනලා ගියා. පැනලා ගිය සිරිනාගයා පොළොන්නරුවේ මනම්පිටිය පැත්තේ මීවිට සෑය කියලා සෑයක් කොල්ල කෑවා. රජ වුණා. ටික කාලයයි. මොකද වුනේ? සිරිනාගයාට ඉවස ගන්න බැරි බඩේ අමාරුවක් හැදුණා. ඉතිහාසය ඔයත් අධ්‍යයනය කරන්න. මේකට බෙහෙත් කළා පිටරටවලිනුත් වෛද්‍යවරු ගෙනල්ලා බෙහෙත් කරා. අන්තිමට දරා ගන්න බැරුව තමන්ගේම බඩ පිහියකින් කපාගෙන සිරිනාගයා මරණයටපත් වුණා. ඉවස ගන්න බැරි දරුණු වේදනාව. බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයට කරපු අපරාධ සසරේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් පරිසම් දෙන බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු ඔබ වහන්සේ ළඟ නැති වුණත් ඔබ වහන්සේට පුදුම ගෞරවයක් ආදරයක් සත්කාරයක් සම්මානයක්. එනිසා මං හිතනවා බුදුහාමුදුරුවෝ ඒකාන්තේ මරහන් ධර්මයේ ස්වකහාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා. බුදුහාමුදුරනේ අවසාන කාරණේ 8 වෙනි එක. ඔය කලින් කියපු 7ම මම ලෝකේ දැක්ක දේවල් ඇස් දෙකෙන් දැක්ක අත්විඳ දේවල්. 8 වෙනි කාරණේ මගේ පෞද්ගලික හේතුව. බුදුහාමුදුරුවෝ ඒ මොකද්ද? මං ඔබ වහන්සේට මෙච්චර පරම ගෞරවයක් දක්වන්නේ පරම ආදරයක් දක්වන්නේ ඔබ වහන්සේට මේ තරම් ළඟින් ඉන්නේ ඔබ වහන්සේගේ මගේ අතර සමානකම් කීපයක් තියෙන නිසා. බුදුහාමුදුරුවෝ මොනවද? භගවාපි කත්තියෝ අහම්පි කත්තියෝ බුදුහාමුදුරුවෝ රජපෞලක කෙනෙක් මමත් රජපෞලක කෙනෙක්.
අපි දෙන්නගේ පවුල් පසුබිම සමානයි. ඒ පාර බුදුහාමුදුරුවෝ තව මොනවා? භගවාපි කෝසලකෝ අහම්පි කෝසලකෝ බුදුහාමුදුරුවොත් කොසෝ රටේ රටවැසියෙක් මමත් කොසෝ රටේ රටවැසි අපි දෙන්න එක ගමේ අපිටත් ඔය තියෙන්නේ අපි දකුණේ අපි කොළඹ අපි රජරට අපි නුවර එහෙම කියන්නේ බුදුහාමුදුරන්ට කොසෝ රජුරු කියන අපි දෙන්න එක ගමේ ඒ ගමේ කම මට තියෙනවා අපි දෙන්න එකම රජපෞල් වල ළමයි ඒක මට තියෙනවා ඊළඟට බුදුහාමුදුරුවෝ තව භගවාපි ආසීතිකෝ අහම්පි ආසීතිකෝ දැන් බුදුහාමුදුරන්ටත් 80යි මටත් 80යි වයසත් එකයි. එනිසා මම බුදුහාමුදුරන්ගේ ආශ්‍රයයට හරි කැමති. එක වයසේ එකට එකතු වෙනවානේ. අර කතාවකුත් තියෙනවා same of feather flock together කියලා. නේද? සමාන අත්තට තියෙන කුරුල්ලෝ එකටමයි පියාසර ගන්න. බුදුහාමුදුරුවෝ කියනවා කේලෝ කේලේති සංසන්දේති සමේති. කෙල තියෙන තැනටමයි කෙල එකතු වෙන්නේ කියලා. එක වගේ ඒවා තමයි එකට එකතු වෙන වයසත් බලපාන. ඉතින් තමන්ගේ කම අඳුරගත්තා. බුදුහාමුදුරනේ ඒ නිසා ඔබ වහන්සේ මට ධාර්මික චෛත්‍යයක් කියලා කිව්වා. කරුණෝ 8යි මතක් කරමුද කෙටිය. මොනවාද පළවෙනි එක? බුදුරජාණන් වහන්සේ මේ ශාසනයට යාව ජීව සිල් රකින්න ගෝල පිරිසක් හැදුවා. දෙවෙනි එක තමයි වාද විවාද වලින් තොර සමගියෙන් ජීවත් වෙන ශ්‍රාවක පිරිසක් ගොඩ නැගුවා. තුන්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති වලින් සංඝසෝපන ගුණ වලින් යුතු ගෝල පිරිසක් නිර්මාණය කළා. හතරවෙනි එක බුදුරජාණන් වහන්සේගේ වචනේ ඉක්මවාගෙන යන්නේ නැති සංස්කෘතියක් බිහි කළා. පස්වෙනි එක බුදුහාඳුරෝ විනාශ කරන්න එන මිනිස්සුන්ට දැක්කත් හිත නිවෙන ආකාරයෙන් ජීවත් වුණා. ඊළඟට හයවෙනි කාරණේ මේ මිනිස්සුන්ට දැකලා හිත සනස ගන්න විතරක් නෙවෙයි ධර්මය මෙනෙහි කරගෙන පැවිදි වෙලා මාර්ගඵල ලබන්න සසරින් එතර වෙන්න මඟ පෙන්වුවා. හත්වෙනි කාරණේ බුදුහාඳුරේ මිනිස්සුන්ගේ හදවත තුල ගෞරවයෙන් වැඩ හිටිය. අටවෙනි එක සමානතා කිහිපයක් නිසා බුදුහාඳුරෝ ගැන තිබ්බ ආදරේ තව තවත් වැඩි වුණා. ඕකයි බුදුහාමුදුරනේ මට ඔබ වහන්සේ ධාර්මික චෛත්‍යයක් වෙන්නේ කියලා කොසෝ රජුරුව බුදුහාමුදුරන්ට නැවතත් පෙර පරිදිම වන්දනා කළා. කොහොමද? භගවතා පාදේන සිරසානිපතිත්වා බුදුහාමුදුරගේ පාදක උඩ තමන්ගේ නලල තියලා භගවතා පාදේන මුකේන පරිචුම්බති බුදුහාමුදුරගේ පාදක තමන්ගේ කටින් ඉඹලා පාණින් ඉච්ච සම්භායති කකුල් දෙක හොඳට අතගාල් මම කොසල් රජු කියලා 3 අතාවක් කියලා. එහෙම කියලා කොසෝ රජුරුව නැගිටලා බුදුහාමුදුරන්ගෙන් අවසර අරන් පිට. හැබැයි රජුරුව දන්නේ නැහැ බිමන්දි මේ තමන්ගේ අවසාන දවස කියලා. එදා රෑ රජුරුව අම්බලමකදී මැරෙනවා. ওই බුදුහාමුදුරන්ගේ අවසාන හමුව කොසෝ රජුරුවන්ගේ. කොසෝ රජුරුව දන්නේවත් නැහැ අවසාන වරටයි මේ කතා කළේ කියලා. එතුමා බැහැලා ගියාම බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කියන වටේ ඉන්න අය රැස් කළා මහණෙනි කොසල් මහ රජුරුව ධර්මචේතියන් 8ක් විස්තර කළා. මේ 8 ඔළුවේ තියාගෙන මිනිස්සුන්ට කියලා දෙන්න මේ 8 තියෙනකන් අපි බබලනවා ගිහි පැවිදියයි මේ 8 තියෙනකන් බබලනවා මේ 8 නැති වුණොත් අපි නටමුන් චෛත්‍ය වෙලා විනාශ වෙලා යනවා. ඒ නිසා ඔය ඇත්තොත් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න සමගි වෙන්න වාද විවාද කරන්නේ නැතුව හැමතිස්සෙම සිත කය වචනේ සංවර කරගෙන ඉඳුරම් ප්‍රසන්නව ජීවත් වෙන්න බුදුහාමුදුරන්ගේ වචනයට සංඝයාගේ වචනයට අවනත වෙන්න ඊළඟට ප්‍රසන්න ගුණධර්ම ඇති කරගන්න මාර්ගඵල අවබෝධයට කටයුතු කරන්න හදවතේ බුදුහාමුදුරුවෝ වාගෙන අපේකම තේරුම් අරගෙන මේ අපේ රට අපේ ජාතිය අපේ ආගම මේ සියල්ලම අපේ ශාසනය කියන හැඟීමෙන් වැඩ කරලා සසර දුක් නිමා කරගන්න කටයුතු කරන්න ඒ සඳහා මේ අහපු බණත් උපනිශ්‍රෙන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.